කඩල එකත් තොට් හරියට ඔයා වගේ. ඔයා එයාටත් මෙහෙම අරන් දීලා තියෙනවද? කාටද? වාගේ එක්ස්ට පිස්සුදනේ. එයාට ඇට ජාති ඇලර්ජික්. කඩල කවුපි මුංගට පඹුල් කිරියට ඇතුළු සියලුම ඇට ජාති ඇලර්ජික්. මේ ස්පෙෂල් ට්‍රීට්මන්ට් ඉතින් ඔයාට විතරනේ. only for you. එහෙනම් කමක් නෑ ඉතින්. පාරේ මේ පැත්තට එන්න. මම මේ පැත්තෙන් එන්න. වාහනයක්වත් ඇවිත් තලාගෙන ගියොත් මං අය මුල ඉඳන් එකට ටෝක් කරගන්න. ඒවත් හිතනවනේ. එතකොට ආවත් පාරේ මෙහෙම දැක්කන් ගියේ. කාවද? වාගේ එක්ස්. එයා එක්ක මෙහෙම පාරේ විතර නෑ. ඔයාවත් මේ කාර් එක ළඟට එනකම් පොඩි දුරක් එක්ක යන්න. එක්ස් කවුදනේ මේ පාරවලට රෝල් වල මිනිස්සුන්ට පෙන්න එක්ක යන්න. ඔයා ඕනෙම විතරේ වගේ රැකගෙන මේ පාර එක්ක යන්නේ. only for you. එහෙනම් කමක් නෑ ඉතින්. එන යමු. හැබැයි යන්න කලින් ඔයත් හොඳට මේ වගේ සීට් බෙල්ට් එක දාගන්න. මම වේගයෙන් රිය පදවන්නේ. එයාවත් මෙහෙම ෂීට් බෙල්ට් එක දාගෙන කෑ කරගෙන දැක්කන් ගියේ. එක්ස් නේද? පිස්සුදානේ ඒකට සීට් බෙල්ට් දාන්න මං. අනික මට ඒ කාලේ තිබ්බ බයික් එක. ඇයි? කාර් එකක් තිබ්බනම් සීට් බෙල්ට් එක දාගෙන එකයි යනවද? සීට් බෙල්ට් තියා ඉනට දාන බෙල්ට් එකක් මං ඔයකට දාන්න යන්නේ නෑනේ. ඒකි මොකද ඔයා එක්ක බැලුවම. මේ සේරම සැලකිලි ඔයාට විතරනේ. only for you. එහෙනම් කමක් නෑ ඉතින්. බයි පැටියෝ. එන්නකො හග් එකක් දෙන්න. ඕම් පොඩ්ඩක් ඉන්න. ඔයා එයාවත් හම්බෙලද්දි මේ බදා ගන්නවද? කාවද? ඔයාගේ එක්ස්? අතීත කොමෙන් කෝට් එක ගෑනුන්ගේ පරණ කුලහන